ඊයේ මම වීඩියෝ එකක් ෂූට් කරා කෝපි ස්ක්‍රබ් එක කරන විදිය. හැබැයි ඒ වීඩියෝ එක මගේ අතින් ඩිලීට් වුණා. ඉතින් ඒක නිසා මං හිතුවා අද වීඩියෝ එකට මෝර්නින් ස්කින් කෙයාර් රූටින් එක ගේනවා කියලා. මේක මෝර්නින් කිව්වට මම නයිට් එකටත් මේකම තමයි කරන්නේ. විශේෂයක් නැහැ. මම උදේට සාමාන්‍යයෙන් කරන දෙයක් තමයි නැගිටපු ගමන්ම හොඳට වතුර බොනවා. මම හිතනවා වතුර බොන එක පෙන්වන්න ඕනේ නැහැ කියලා. මොකද දැන් මම බිලි ඉවරයි. මම හොඳට වතුර බිව්වා. ඊට පස්සේ මම කරන මගේ ස්කින් කෙයාර් රූටින් එකේ දෙවෙනි ස්ටෙප් එක තමයි ෆේස් වොෂ් එකෙන් මූණ හොඳට වොෂ් කරගන්න එක. මේක තමයි මම යූස් කරන ෆේස් වොෂ් එක. මේක තමයි මම පාවිච්චි කරන ෆේස් වොෂ් එක. මේක Nature Secret එකේ පපායා ෆේස් වොෂ් එක. මේක මම අවුරුදු ගාණක් තිස්සේ පාවිච්චි කරනවා. මේක හොඳයි. සමහර අය කියනවා මේකේ කැරට් ෆේස් වොෂ් එකට මූණ ඩ්‍රයි වෙනවා කියලා. මම මේක පාවිච්චි කරලා නැහැ. හැබැයි මේකෙන් නම් එහෙම එකක් වෙන්නේ නැහැ. හොඳට අර මූණේ අර මොයිස්චර් ගතිය හොඳට තියෙනවා දැනෙනවා. මේක සුවඳයි. ඔක්කොටමත් වඩා මේක මාර සුවඳයි. මම මේක තමයි පාවිච්චි කරන්නේ. මේ ෆේස් වොෂ් එකකින් කරන්නේ මූණේ තියෙන අර මතු පිට තියෙන කුණු දූවිලි ටික ඉවත් කරනවා. ඒක තමයි කරන්නේ. මේකෙන් මම මූණ වොෂ් කරගෙන එන්න. දැන් ෆේස් වොෂ් එකෙන් මූණ හොඳට වොෂ් කරගෙන ඉන්නේ. ඊට පස්සේ ස්ටෙප් එක තමයි මූණ හොඳට ක්ලෙන්සර් කරගන්න ඕන. මොකද මූණේ ගැඹුරට තියෙන මේ කුණු දූවිලි ෆේස් වොෂ් එකකින් ඉවත් කරන්න බෑ. ඒ හින්දා අනිවාර්යෙන් අපි ක්ලෙන්සර් එකක් යූස් කරන්න ඕනේ. මම යූස් කරන ක්ලෙන්සර් එක තමයි මේක. පේනවද? මේක Nature Secret එකේ Deep Cleansing Milk එක. මේකත් පපායා එක. මේකත් හොඳයි. මේවා ඉතින් ලොකු ගාණක් වෙන්නේ නැහැ. මේකත් 450යි. ෆේස් වොෂ් එක 390යි. ලෝ බජට් ස්කින් කෙයාර් රූටින් එකක් තමයි මගේ තියෙන්නේ. මම මේ ක්ලෙන්සර් එකෙන් මූණ හොඳට ක්ලෙන්ස් කරගෙන ඇවිල්ලා ඔයාලට පෙන්නන්නම්. වැඩි විස්තර ඊට පස්සේ කියන්න. ක්ලෙන්ස් කරගෙන ඉවරයි මගේ මූණ. ක්ලෙන්ස් මිල්ක් එක පාවිච්චි කරද්දී කොටන් පැඩ් එකට චුට්ටක් දාලා මූණේ ගාන්න තියෙන්නේ. ඊට පස්සේ ඕනනම් අපිට රිදි කෑල්ලකින් පිහිටලා යවන්නත් පුළුවන්. නැත්නම් සෝදලා යවන්නත් පුළුවන්. මම කරන්නේ ක්ලෙන්ස් කරාට පස්සේ හොඳට සෝදලා යවන එක තමයි. ඊට පස්සේ මගේ මෝර්නින් ස්කින් කෙයාර් රූටින් එකේ ඊළඟ ස්ටෙප් එක තමයි ටෝන එක. ඉතින් මම පාවිච්චි කරන ටෝන එක තමයි මේක. මේකත් Nature Secret එකේ ස්කින් ටෝන එක. මේකත් 430යි. අපි ක්ලෙන්සර් කරාම අනිවාර්යෙන් මූණ ටෝන කරන්න ඕනේ. ඉතින් මම ඔයාලට ටෝන එක පාවිච්චි කරන විදිහත් පෙන්නන්නම්. බෙල්ලෙත් ගා ගන්න ඕන. අපි මූණට කරන හැමදේම අනිවාර්යෙන් අපිට ඇතුව බෙල්ලටත් කරන්න ඕනේ. මෙන්න මෙහෙම තමයි ටෝන කරන්නේ. ඊට පස්සේ අපි යමු ඊළඟ ස්ටෙප් එකට මෝර්නින් ස්කින් කෙයාර් රූටින් එකේ. අපි දැන් ටෝන කරගෙන ඉවරයි. මම යන්නේ මගේ නයිසිනමයිඩ් සීරම් එක ඇප්ලයි කරන්න. මේ තමයි ඒක මම පාවිච්චි කරන එක. මේකත් Nature Secret එකේ නයිසිනමයිඩ් අල්ට්‍රා ග්ලෝ සීරම් එක. මම මේක ගැන වීඩියෝ එකක් කරා මගේ ෆස්ට් වීඩියෝ එක. ඊට වඩා මම මේක ගැන කියන්න සහ මේක පාවිච්චි කරන විදිහ පෙන්නන්නම්. මේක මම රාට සහ උදේට දෙකටම මම පාවිච්චි කරනවා. මේක 1800යි. හැබැයි මේක මම ගත්තේ වෙබ් එකකින්. ඒකට 20% off එකක් තිබ්බ හින්දා 1440ක් වගේ තමයි මම ගත්තේ. මේක තමයි බොටල් එක. බොටල් එකේ ලුක් එක.
මේක සුදු පාට සීරම් එකක්. මේක මම ගන්න විදිය පෙන්නන්නම්. මේක ගන්න කලින් මේ බොටල් එක හොඳට සලවන්න ඕනේ. එහෙනම් තමයි යාළුවා කියලා තියෙන්නේ. මෙහෙම අරගෙන පේනවද හරියම ට්‍රාන්ස්පේරන්ට් සුදු පාට සීරම් එකක්. මේක මාරු සුවඳයි. අපි සුදු බෝලේ දොර ඇරියා. හොල්මන් වෙනවා කියලා හිතලා ඔයගොල්ලෝ නැත්තම්. මේ විදිහට හොඳට මූණේ ඇප්ලයි කරගන්න ඕනේ. ඒ වගේම බෙල්ලේ මම කලින් කිව්වා වගේ අපි මූණට කරන හැමදේම අනිවාර්යයෙන්ම බෙල්ලටත් කරන්න ඕනේ. මේක හරි ඉක්මනට මූණට ඇබ්සෝබ් වෙනවා. අර නිකන් ඔයිලි වගේ තියෙන නැහැ මූණේ. මේකේ හොඳයි මේකේ අර මේ මූණේ තියෙනවනේ පැල්ලම් කළු පාට පැල්ලම් වගේ ඒ වගේ ඒවා ඊට පස්සේ කුරුලෑ අයින් වුණාම අර කළු පාට පැල්ලම් හිටිනවනේ ඒ ඔක්කොම නැති වෙලා යනවා මේක පාවිච්චි කරද්දී. සමහර අය ප්‍රොඩක්ට් රිවිව් කරනවා පාවිච්චි කරන්නේ නැතුව. මේ ප්‍රොමෝෂන් එකක් නෙවෙයි මම මේ පෙන්නපු ඔක්කොම නේචර් සීක්‍රට් එකේ ප්‍රොඩක්ට් නිසා ඔයගොල්ලෝ හිතනවා මේ නේචර් සීක්‍රට් එකේ ප්‍රොමෝෂන් එකක් කියලා. නැහැ. නේචර් සීක්‍රට් එකේ මගේ කවුරුත් නැහැ. මට ස්පොන්සර් කරන්නත් කවුරුත් නැහැ. හිටියනම් හොඳයි. මට මේව නිකන් ගන්න පුළුවන් නේ. හැබැයිම නෑ. මේ ගොඩක් කලින් ඉඳලා මේව පාවිච්චි කරන්නේ මේක මේ වගේ ප්‍රයිස් අඩුයි. සමහර අය හිතනවා ලොකු ගණන් දීලා සෙරාවි සෙටාෆිල් වගේ ඕඩිනරි ප්‍රොඩක්ට් ගත්තම ඒවා හොඳයි. එහෙම නෑ. ඒ ස්කින් එකෙන් ස්කින් එකට වෙනස් වෙන කොච්චර හොඳ ප්‍රොඩක්ට් එකක් වුණත් සමහර ස්කින් වලට වැඩක් වෙන්නේ නැහැ. අනිත් එක ලෝ බජට් උනා කියලා මේකේ තියෙන රිසල්ට් එක අඩු වෙන්නේ නැහැ. ලෝ බජට් වලට හොඳ ප්‍රොඩක්ට් තියෙනවා. මේ ඒ වගේ ප්‍රොඩක්ට් රේන්ජ් එකක් මේ සීක්‍රට් ලගේ. ඉතින් හරි. හොඳට ඇබ්සෝබ් වෙලා තියෙන්නේ මගේ සීරම් එකත් මගේ ස්කින් එකට. ඊළඟ ස්ටෙප් එක තමයි ලිප් බාම් එක. මේක තමයි මම පාවිච්චි කරන්නේ ජැනට් ලගේ ස්ට්‍රෝබෙරි ලිප් බාම් එක. මේක මාරු හොඳට ලිප්ස් මොයිස්චර් වෙනවා. මේක තමයි මගේ ලාස්ට් ස්ටෙප් එක. මගේ ලිප් ඩාර්ක් මම ලිප්ස්ටික් පාවිච්චි කරන නිසා හැබැයි මම මේ ටිකේම ලිප්ස්ටික් පාවිච්චි කරන ගොඩක් නවත්තලා තියෙන්නේ. හරි මේක තමයි මගේ මෝර්නින් ස්කින් කෙයාර් රූටින් එක. ඔයාලත් ස්කින් කෙයාර් රූටින් එක ෆලෝ කරන්න. ලොකු ගණන් දීලා දේවල් ගන්න නැහැ. අඩු ගානට හොඳ රිසල්ට් දෙන ප්‍රොඩක්ට් අපිට ගන්න පුළුවන්. ඉතින් මේක තමයි අද මගේ ස්කින් කෙයාර් රූටින් එක. ඔන්න මේ වීඩියෝ එක මම පෙන්නුවා. වීඩියෝ එක කරේ ගොඩාක් බාධා මැන්නේ. ඔයාගේ සුදු පොලේ පොඩ්ඩක් කන්ට්‍රෝල් කරන්න අමාරුයි මේ ටිකේ. හරි. එහෙනම් ඉතින් වීඩියෝ එක මම එන්ඩ් කරනවා. බලපු හැමෝටම thank you.